ආයිබන් පුතේ හැමෝටම මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ගනුදෙනුවක් කියන්නේ මොකක්ද කියලා. මොකද පුතේ ව්‍යාපාරයක සිදු වෙනවා දිනපතාම ගනුදෙනු රාශියක්. ඉතින් අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගන්න දරුවෝ විදියට අනිවාර්යයෙන්ම ගනුදෙනුවක් කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්නවා. හරි. ඉතින් මම ඒක ඔයාලට ඉතාමත්ම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදියට උදාහරණයක් අරගෙන තියෙනවා. හරිද? මේ තියෙන පුතේ ව්‍යාපාරයක්. ව්‍යාපාරවල තියෙන මොනවද? භාණ්ඩ තියෙනවා. හරිද? මේ ඉන්නේ ඒ භාණ්ඩ මිලදී ගන්න පුද්ගලයා. භාණ්ඩ මිලදී ගන්න පුද්ගලයෙක් ළඟ මොනවද තියෙන්නේ? මුදල් තියෙනවා. හරිද? අපි සල්ලි කියන්නේ ඒව තියෙනවා. හරිද? ඉතින් අපි භාණ්ඩ වලටයි මුදල් වලටයි පොදුවේ නමක් භාවිතා කරනවා සම්පත් කියලා. හරිද? ඉතින් මෙන්න මේ පුද්ගලයා ව්‍යාපාරයෙන් භාණ්ඩ මිලදී ගනිද්දි මොකද්ද වෙන්නේ? එයා ළඟ තියෙන මුදල් සම්පත ව්‍යාපාරයේ පැත්තට යනවා. ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ සම්පත මේ පුද්ගලයා ළඟට එනවා. එහෙනම් ඉතින් අපිට පුළුවන් ගනුදෙනුවක් කියන එක ඉතාමත්ම පහසුවෙන් දැන් නිර්වචනය කරන්න. හරිද? ව්‍යාපාරයක් සහ ඉන් බාහිර පාර්ශවයක් අතර සිදුවන සම්පත් හුවමාරු වීමක් අපි හඳුන්වන මොකක් කියලාද? ගනුදෙනුවක් කියලා හඳුන්වනවා. ව්‍යාපාරයක් සහ ඉන් බාහිර පාර්ශවයක් අතර සිදුවන සම්පත් හුවමාරු වීමක් අපි හඳුන්වනවා ගනුදෙනුවක් කියලා. හරිනේ.